Yeah. Yeah. Please tell me that I can't, that I won't, that I fail, that I'll never make it out, yeah. ඉතින් guys මොකද වෙන්නේ? ඉතින් අද unbox කරන්න යන්නේ මෙන්න මේ Hot Wheels set එක. ඉතින් ඔයාලට පේනවාද අද පොඩ්ඩක් තන වෙනස්. අද පොඩ්ඩක් outdoor එකට ඉතින් කිඹුලොත් ඉන්න තැනක තමයි ඉන්නේ. ඉතින් මුලින්ම මම unbox කරනවා පැත්තකින් මේ set එක තියාගන්න. ඉතින් මුලින්ම unbox කරන්නේ මෙන්න මේ Toyota GR86 කියන Hot Wheel එක. ඉතින් මේකේ මේ නිල් පාට version එකක් තියෙනවා. මේක නම් පොඩ්ඩක් special එකක්. මේක අර මේ කාර් පදින ලේඩි කෙනෙක් ඉන්නවා ටෝනි කියලා. එයාගේ සිග්නේචර් එකත් එක්ක මෙතන කාර් එකේ තියෙනවා කියලා තියෙනවා. කොහෙද මන්ද තියෙනවා කියලා කිව්වා. අයි බලමු කාර් එක අරගෙන. මේක තමයි ඒක. මෙතන සිග්නේචර් එක තියෙන්නේ. මේක තමයි ඒක. අපි දෙක අන්බොක්ස් කරලා බලමු මුලින්. ඉතින් මුලින්ම මේක දැන් අන්බොක්ස් කරන්න යන්නේ. සමහර නම් මේ කාඩ්ස් එකතු කරනවා. මම නම් එකතු කරන්න ඇත්තටම මට වැඩක් නැහැ. මොකක් එකතු කරන්න සීන් නැතිව කමෙන්ට්ස් වල. ඉතින් guys මුලින්ම Hot Wheel එක අපි unbox කරා. මේක තමයි GR86 Cup කියන කාර් එක. ඉතින් Toyota GR86 කියන කාර් එක. ඉතින් ඔයාලට පේනවා ඇති කාර් එකේ look එක. ඇත්තටම මේක රේස් කාර් එකක් පට්ට මේ. මේකක් ලංකාවෙත් තියෙනවා. මේවා සාමාන්‍ය ටිකක් තියෙනවා. මේක සාමාන්‍ය හොඳ කාර් එකක් තමයි මම ගත්තේ. ඔයාලට පේනවා ඇති manufacture එකත් එක්ක ඔක්කොම. ඉතින් පට්ටම ලස්සනයි කාර් එක. මේ තින්නේ Toyota GR86 කියන කාර් එක. ඉතින් මේක නිල් පාටත් අපි ටක් ගාලා unbox කරලා බලමු. මේ තියෙන්නේ නිල් පාට එක. මේක නම් මුකුත් treasury hunt එකක්වත් නෙමෙයි. සාමාන්‍ය මේක රෙයා කාර් එකක්. මොකද මේකේ මේක අර ලේඩි කෙනෙක් පදිනවා මේ විදිහටම වාහනේ පදිනවා. මම මෙතනින් ෆොටෝස් කීපයක් දාන්න. එයාත් මේ විදිහට මේක පදිනවා. ඉතින් මේක අපි unbox කරලා බලමු. මේ ඔක්කොම මම ගත්තේ ගයි ස්කූල් පෑන්ට් වලින්. ඉතින් මේ massive unboxing එකක් ගේන්න ඕනේ තමයි ටක් ගාලා එකක් ගෙනාවේ. wow මේකත් ඒ වගේම අයියා මේක නම් වෙනම ලුක් එකක් තියෙන. මේක අර මේ Hot Wheels කියලාත් ගහලා තියෙනවා. මම හිතන්නේ මේ ලේඩි මේ Hot Wheels ස්පොන්සර් කරනවා ඒකට. ආට පේන ඇති මේකේ ලුක් එක කොහොමද. මේකේ රෝද වෙනස් අරකට වඩා. සාමාන්‍යයෙන් මේකේ රෝද පොඩ්ඩක් මේකේ alloy wheel set එකත් වෙනස්. පිටිපස්ස නම් same. පැත්තේ පේන්නේ පොඩ්ඩක් මෙයාගේ නම ගහ දෙනවා. ආට පේන ඇති මේ. එතන නම තියෙනවා මෙයාගේ. පේනවා. එයාගේ නම ගහලා තියෙනවා. ඉතින් මේක තමයි කාර් එක. ඉතින් අවුලක් නැහැ මේකත්. මේකේ මේ ඇතුලේ තියෙනවා මේ සුදු පාටයි. සුදු පාට තමයි ඇතුලේ ඉන්ටීරියර් එක තියෙන්නේ. මේකේ නම් ඇතුලේ පොඩ්ඩක් කහ පාට සීන් නැති. ඉතින් කාස් දෙකම පොඩ්ඩක් ලුකින්. හැබැයි වෙනසක් නැහැ. normal stickers ඉඳයි. ඔන්න ඒ කාර් දෙක. ඊට පස්සේ මෙන්න මේකට Ford Escort එකක් තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් රැලි කාර් එකක්. ඉතින් මේක මම ගත්තේ ටිකක් ලුකින් තිබ්බ නිසා මේකත් අන්බොක්ස් කරලා බලමු. අම්මටසි මේක නම් වෙනම ලෙවල් එක. මේක Toyota S කියලා තියෙනවා. අර පාසල් වීඩියෝස් වල. wow මේක ඉස්සරහා බලන්න guys. මේක ඉස්සරහා නම් වෙනම ලෙවල් එකක් තියෙනවා. වල පෑදී lights. මේ ඔක්කොම මම හිතන්නේ fog lights තියෙනවා. සහ පිටිපස්සේ රෝදත් මේ ඉස්සරහා රෝද පිටිපස්සට වෙනස්. ඒ වගේ මෙතන logos මොකක්ද ගහලා තියෙනවා. පිටිපස්සත් නිකන් ඇත්තටම මට්ට ගති මේ. ඊපස්සේ බලන්න මෙතන මේ පොඩි යට සීන් එකක් තියෙනවා මාරම ලුකින්. මම මේකේ ක්ලෝස් අප් ෂොට්ස් ටිකක් දාන්න. පට්ටම ලස්සනයි. අපි එනම් ඊළඟ එකට යමු. මේක නම් මේ මෙතන පොට්ටිලිය දාලා තියෙන කහ පාට. පට්ටම ලද. මේක නම් මම ආසයි. අපි යමු ඊළඟ කාර් එකට. අපි අන්බොක්ස් කරමු BMW එක. BMW 2002 කියන version එක. මේකත් guys මම එකපාරට තමයි දැක්කේ cool pant එක තියෙනවා. ඊට පස්සේ මම purchase කරන්න ගියේ. මේකත් පට්ටම ගති. අපි ටක් ගාලා unbox කරමු. මේ unbox කරන විදියෙන් කට්ටිය Hot Wheels fans ලා පොඩ්ඩක් කේස් වෙනවා. මොකද මම එකපාරට ඉරනවානේ. ඉතින් මම මන්නම් හිතන්නේ මේ කාර් එකක් ගන්නකොට අපි මේ පැකින් තියාගන්න වල පොඩ්ඩක් අතරලා එක ෆීල් කරලා පොඩ්ඩක් ඩිස්ප්ලේ එකත් එක පට්ට ගැටියක් වෙනවා කියලා. ඉතින් ඒකයි මම හිතන්නේ. ඒකට පේනවා ඇති මේ කාර් එක. මේක නම් පොඩ්ඩක් box type කාර් එකක්. පොඩ්ඩක් හැබැයි මේ cute ඉද තමයි ගත්තේ. සමහර මේකත් ටිකක් රෙයා කියලා මම හිතනවා. සමහර හොඳ තැන්වල නෑ මේ. මේකේ මේ alloy wheel set එක මාරම මේ අර පද්දෙකට කියන්නේ antique look scene එකක් තියෙනවා. ආට පේන ඇති. මේ කාර් එකේ interiors හැමදේම වගේ. මාරම ගති. ඇත්තටම හුරු බුහුටි. මං ගාව තව box type පාන කීපෙකුත් තියෙනවා. නමුත් මේක තිතරලා පට්ට ලස්සන.
මේකේ මේ මැනුෆැක්චර් කරලා තියෙන 2002 වලම තමයි නේ 2011. සාමාන්‍යයෙන් මේක මේ මම මෙතන මම හිතන්නේ පෙට්‍රල් ගාන කියලා අම්මට උවා. නේද? පෙට්‍රල් ගාන කැලලත් මේකෙම තියෙනවා. මේකේ M Sport මේ කලර්ස් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි අන්බොක්ස් කරමු guys. Porsche 904 එක GTS එකක්. ඉතින් මේකත් ඇත්තටම මේක ගන්න ගියා. ඒත් මේ තිබ්බා පවුත් මට හිතුණා මේක පොඩ්ඩක් රෙයාවි කියලා Porsche එක. ඉතින් අපි ටක් ගාලා අන්බොක්ස් කරලා බලමු. wow guys මේක නම් ඇත්තටම මේ පට්ටම ලුකින් කාරයක් ඈ. මේකේ තව black version එකකුත් තිබ්බ මට මතක විදියට. මේකත් පට්ටම ලස්සනයි. ඔයාලට පේනවාද? මේකේ මේ Porsche කියලා ඉස්සරහින් ගහලා තියෙන 7 logo එකක් තියෙනවා නිකන් 7 වගේනේ. 7 අනේ මන්ද 7 වගේ logo එකක් තියෙනවා. සීවිත 63 කියලා ගහලා තියෙනවා. wow මේකේ පිටිපස්ස බලන්නකෝ. මේක වෙනමම සීන් එකක් ඈ. මේක වෙනස් නිකන් මේ අතරත් තියෙන සෑට්ට සහැල්ලුයි. මේකේ පිටිපා මේ මෙතන සුදු පාට තියෙනකොට ලුකින් එකක් ආව. මෙතන තියෙන්නේ මේකේ සයිලන්සර්ස් දෙක. wow guys මේ ක්ලෝස් අප් ෂොට්ස් එක මම දාන්න. මේක පට්ටම කාර් එක. එතන මොකක්ද ලෝගෝ එකක් තියෙනවා. අපි zoom කරමු. තියෙන ලෝගෝ එකක් එක හරියටම පේන්නේ නැහැ. alright එහෙනම් අපි අනිත් කාර් එකටත් යමු. Porsche එකක් ආපහු Porsche එකටම Porsche 911 rally car එක. ඉතින් මේකේ සුදු පාට කාරයක් ඔකට මතක ඇති මං ගාව තිබ්බා. මේකෙම සුදු පාට එක. ඉතින් මේ තියෙන එකේ කොළ පාට එක. ඒකයි මං ගත්තේ මේක. උතර වාහන දෙකක් ජාති ගාලෙන් තියෙනවානේ. මේකත් පට්ට රැලි කාර් එක. මං ගාව රැලි කාර්ස් දැන් කිහිපයක්ම තියෙනවා. ටිකට අන්බොක්ස් කරලා බලන්න. wow මේක පට්ටම ඩීටේල් එක. මේ මෙතන තමයි පොඩි සීන් එකක් තියෙන්නේ. නැත්තම් නිකන් Porsche කාර් එකේ. ඇත්තටම guys මම Porsche කාර් එකක් හොයනවා normal කාර් එකක්. මට සෙට් උනේම නැහැ. ඉතින් මේ රැලි කාර්ස් ටික තමයි මං ගා තියෙන්නේ Porsche එකේට. ඉතින් අවුලක් නැහැ රැලි කාර්ස් ටිකකට දිනවනේ. මේ මං ආසයි මේ Porsche එකේ තියෙන මෙන්න මේ ලුක් එකට. මේ ලයිට්ස් ඉද මේ ලයිට්ස් ට නිකන් ස්ටිකර් එකක් වගේ අලුවල තියෙන්නේ. ඔයාලට මේක ඇලුවිස් ටිකත් මාළයි. මේකෙම තියෙනවා මේ ටෙෂරි හන්ට් එකක්. මං ඇත්තටම හිතුවේ මුලින් ගත්තී මේක ටෙෂරි හන්ට් එක වෙන්නේ නැති කියලා. ඒත් මේක ටෙෂරි හන්ට් එක නෙමෙයි. unfortunately. අවුලක් නැහැ. මේකත් ගති. මේක තමයි Porsche කාර් එක 911 rally එක. ඊට පස්සේ අපේ තියෙන්නේ Ford Mustang Coupe කියන hot wheel එක guys. මේක 67 Ford Mustang Coupe එක. මේකත් ගති. අපි ටක් ගාලා unbox කරමු. මේක මේ මං ගත්තේ full bag එකම තමයි. මේකේ මේ ටිකක් බරයි කාර් එක. ඔයාලට පේනවද? wow guys මෙන්න මෙතන මේ තියෙන මේක මාරම ගති. ඔයාලට පේනවද? Mustang එක අපේ. wow හුඟක්ම Mustang lovers ලා මෙන්න මේ මොඩල් එකට පට්ට මාසයි. බලන්න ලුකින් එක කාර් එකේ. හරි මේ දිනේ Mustang එක පට්ටම ගති. හරි එහෙනම් අපි Lamborghini එකට යමු. මේක තමයි guys මං ගා තියෙන මගේ තුන්වෙනි Lamborghini එක. මේකේ සුදු පාටයකුත් තිබ්බ ගන්න මතකද මං අන්බොක්ස් කරා. ඒකත් රැලි කාර් එකක්. මේක සාමාන්‍ය රැලි කාර්ස් කියලා තමයි කියන්නේ Lamborghinis වල. මේකේ මේ ෆැමිලි පාට එක තිබ්බින්ද පට්ටම රැහින්ද ගත්තා. මං අද Lamborghinis තුනක් තියෙනවා. මේ තියෙන මං ගා තියෙන තුන්වෙනි එක අලුතෙන් ගත්ත. ඉතින් මේක අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් Lamborghini හුකාන්. ඉතින් අප්පා ඉන්දි guys මෙන්න තියෙනවා අපේ Lamborghini එක තැඹිලි පාට කුරුල්ලා. අම්මා මේ මෙතන මොකක්ද වෙනම සීන් එකක් තියෙනවා. මෙතන පොඩි සිග්නේචර් එකක් තියෙනවා නේ. ආ මේ වර්ගයේද? මොන වර්ගයේ වෙනද? හරි ස්ටීරියෝ කියලා ගහලා හරි. හරියට මෙන්න මේ සීන් එක තමයි මෙතන ගහලා තියෙන්නේ. මෙතන guys Lamborghini එක. wow Lamborghini එකේ මෙන්න මේක තමයි මම මාර මාස පට්ටම ඩීටේල්ස් පට්ටම ලස්සනයි guys. ඉතින් ඔන්න ඔය විදියට hot wheels set එකම unbox කරා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ cover ටික මෙතන තියෙනවා මම unbox කරපු set එකේ cover ටික. ඉතින් guys මේවා ඉතින් ආයි dustbin තමයි ගක් අයව එකතු කරනවා. ඉතින් අපි close up shots ටිකට යමු hot wheels ටිකේ. ඉතින් guys ඔන්න ඔය විදියට massive unboxing එකක් කරා මම hot wheels වල. ඉතින් තවත් hot wheels reviews ඕන නම් පල්ලෙන් comment එකක් දාන්න. මේක hot wheel lovers ලා share කරන්න අමතක කරන්න එපා.
මේ Review 12K හරි දේ හරියට දැනගන්න.